යාළුවනේ ඔයාලට මේ දවස්වල අතේ සල්ලි නැතුව ඇතිනේ. ඔය ජනදාජ කියන පොර මේ ලංකාවේ ඕනම ටවුන් එක දැක්කෝ මට සෙනික පටස් කෝල් එකක් දීලා ජනදාජව අල්ලලා මයි ළඟට ගෙනල්ලා දෙන්න. ගෙනල්ලා දෙන එක්කෙනාට මම ලස්ස 20ක් දෙනවා. හරිද? ලස්ස 20ක් දෙනවා ජනදාජව මේ ලංකාවේ කොහේයි ඉන්නවා දැක්කෝ ටවුමකයි කොහේයි ඉන්නවා දැක්කෝ අල්ලලා මට ගෙනල්ලා දෙන්න ඕනේ. හැබැයි ඌට එක අතක්වත් කවුරුත් තියන්නත් බෑ. ගහන්න කරන්න මොකුත් බෑ. හරිද? මයි ළඟට ඌ ලස්සන්ට ගෙනල්ලා දෙන්න ඕනේ. මං තමයි ඌට ගහන කරන ඔක්කොම බලාගන්නේ. හරිද? කෙලින්ම මයි ළඟට ගෙනල්ලා දෙන්න ලස්ස 20ක් දෙනවා ජනදාජව ගෙනල්ලා දෙන එක්කෙනාට. හරිද? මයි කකුල් දෙක ළඟට ජනදාජව ගෙනල්ලා දෙන එක්කෙනාට ඒ වෙලාවෙම දෙනවා ලස්ස 20ක් දෙනවා. හරිද? 100ට 100 ෂුවර්. හරිද? කෙලින්ම ජනදාජව මයි කකුල් දෙක ළඟ ඉන්න ඕනේ හෙට උදේ වෙද්දි. හරිද? ලස්ස 20ක් දෙනවා ගෙනල්ලා දෙන පොරට. හරිද? හෙට උදේ බැයි නම් අනිද්දා වෙද්දි ජනදාජ මගේ අතේ ඉන්න ඕනේ. මේක සීරියස් කතාවක්. හරිද? මේක නිකන් ජෝක් එකකට නෙමෙයි දාන්නේ. මයි ෆෝන් නම්බරෙත් දානවා. ජනදාජව දැක්ක තැන මගේ කකුල් දෙකට ගෙනල්ලා දෙන්න ඕනේ. කකුල් දෙක ළඟට ගෙනල්ලා දාන්න ඕනේ ජනදාජ කියන ගෝතයව. හරිද? ටග්ගාල මට කෝල් එකක් දෙන්න. ලංකාවේ කවුරු වුණත් හරිද? ජනදාජ දුටු තැන ඌව ගෙනල්ලා මගේ කකුල් දෙක ළඟට දෙන්න. මම ඒ ගෙනල්ලා දෙන එක්කනට ලස්ස 20ක් දෙනවා. හරිද? ලස්ස 20ක් මදි වුණොත් ලස්ස 30ක් වුණත් දෙන්න පොරොන්දු වෙනවා මම. හරිද? 100ට 100ක් ෂුවර්. හරිද? මේක සීරියස් කතාවක්. සෙනික පටස් මට ඕනේ ඕකව දවස් දෙකක් යන්න කලින් ජනදාජ මගේ කකුල් දෙක ළඟ ඉන්න ඕනේ. හරිද? උඹලට කිසි කේස් එකක් වෙන්නේ නැහැ. හරිද? ඒක මගේ පොරොන්දුවක්. හරිද? ටක් ගාලා මට කෝල් එකක් දාපන් කොහේයි දැක්කෝ. කෝල් එකක් දාලා ඌව ටක් ගාලා අරන් මයි ළඟට ගෙනෙන්න. මගේ මිනිස්සු ධම්මලා ගේම දෙනවා මං උඹලට. මගේ ළඟ ඉන්නවා ජනිත්, ප්‍රියන්ත, ජයන්ත, අසංක වෙන සෙට් එකක් ඉන්නවා. මචං මට ලොකු ආසාවක් තියෙනවා ජනාධිපතිව හම්බෙලා එකට ටී එකක් බොන්න. හරිද? ඒ ආසාව ඉෂ්ටකට ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට මට ඒ වගේ ආසාවක් තියෙනවා. හරිද? එකට ටී එකක් බීලා අතට අත දීලා කතා කරන්න ආසාවක් තියෙනවා. මොකද හිතන්නේ උඹලා ඒ ගැන? මේ වීඩියෝ එක ජනාධිපතිට ෂෙයා කරලා දෙන්න ඕනේ. මගේ කොල්ලෝ ටික ඉන්නවානේ. මගේ කොල්ලෝ ටික අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕනේ. හොඳේ. ශෂී නිෂාදි, තනාෂා සතරසිංහ, උන්ට විතරක් උඹලා අතක් තියන්න එපා වේසික පුතාලා. උන් මගේ. උන් උඹලට අයිති නෑ. උන් මගේ උන්. උඹලා දන්නවනේ ඒක. උඹලා උන්ට අතක් හරි තියලා තිබුණොත් උඹලට වෙන දේ උඹලවත් දන්නේ නෑ. බය වෙන දෙයක් නෑ සුද්දා. ගහන ආසිතන. අක්කලාට දාංගලයට කොල්ල මන මාලයි. අක්කගේ නාගුරුදුන්ට මම හරි ආසයි. ඇත්ත දාට සීතලේට අක්ක දඟ කාරේ නෑනේ තට්ටු කරලා. කොහොම ගහද්දේ දන්නේ ආස හිතෙන්නේ. ඇඟිල්ල ගහද්දේද, පොර ගහද්දේද, නැත්තම් උස්සලා ගහද්දේද, වඩාගෙන ගහද්දේද, ගහන විදි ගොඩාක් තියෙනවා නංගි. හරිද? ඔයා ඒ විදිය කියන්න ඕන විදියකට අපේ ශ්‍රී ලංකාවේ ඉන්න කොල්ලෝ ගහයි. හරිද? පද්ද දක්ක ඕන විදියකට ගහයි ඔයාට. හරිද? මොක්කුද බම් මෙවුන්ගේ හැටි බලපන්. මූනේ හැටි උදේට දැක්කො කැඳන්නේ. තෝ මීට පස්සේ આવුණා. තෝගේ තත්ත්වේ භයානකයි. හරිද? තෝගේ මූණ දකිද්දි තොට ගහන්න නෙමෙයි හිතෙන්නේ. තොට ගැහුවොත් ලෙඩ හදාගන්න හිතෙන්නේ. තොට ගහනවා නම් කොන්ඩම් 10ක් විතර ගෙනල්ලා දාගෙන ඔබන්න තමයි වෙන්නේ තොට. නැත්තම් බෑ වැඩේ. ඔව්. මචං මං කලින් වීඩියෝ එකක් දැම්මා අලවතුගොඩ පොලිසියට වීඩියෝ එකක්. හරිද? දැන් ඒකට වීඩියෝ එක අයින් කරන්න කියලා පොලිසිය ලොක්කා චරදනේ දානවා. හරිද? මට කෝල් අරන් චරදනේ දානවා වීඩියෝ එක අයින් කරේ නැත්තම් හොඳ වැඩක් කරනවා මෙහෙමයි කියලා. මචං මෙතන සීන් එකක් තියෙනවා. දුනුවෙල ගමේ ඉන්නවා පාසි කියලා එක්කෙනෙක්. හරිද? පාසි මේ අලවතුගොඩ පොලිසිය ලොක්කට පගාව දෙනවා. හරිද? පාසිගේ හෝටලෙන් තමා එවුන් කන්නේ බොන්නේ. පාන් ගෙඩියටයි බනිස් ගෙඩියටයි ඇත්තම කතාව කිව්වෝ පුක දෙනවා. හරිද? පොලිස් කාර්යය පුක දෙනවා පාසිට. පාන් ගෙඩියටයි බනිස් ගෙඩියටයි පැටිස් එකටයි. හරිද? ඔතන ඉන්නවා ලොකු කියලා එකෙක්. ලොකුයි පොඩි කියන එකෙකුයි අයින්නවා සම්පත් කියලා එකෙක්. හරිද? ඔවුන් මචං අපේ ගෙදෙට්ට ගැව්වා ගල් මුල් හේතුවක් නැතුව ගල් ගැහුවා. හරිද? ගල් ගහලා ගේ කුඩු කරා. ගේ ඉයරයි. වීඩියෝ එකක් දාන්න පුළුවන්. දැන් මේ යන්න විදියක් නැහැ.
චරදනේ දාලා තියෙන්නේ දැක්ක තන මේ ගහනවා අරකයි මේකයි කියලා. හරිද? මේ වීඩියෝ එක මචං ෂෙයා කරලා දෙන්න ඕනේ පුළුවන් තරම් ජනාධිපතියට ෂෙයා කරලා දෙන්න ඕනේ මේ වීඩියෝ එක. හරිද? ලොකුම තැනට මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න ඕනේ. මයි පැත්තේ ඉන්නේ කොල්ලෝ ටික අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා මට සපෝට් එක දෙන්න ඕනේ. හරිද? එකෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න ඕනේ ලොකුම තැනකට. මේ අලවතුකොට පොලිසිය කට්ටිය මචං මේ නීතිය හරියට කරන්නේ නැහැ. හරිද? අහිංසක කොල්ලොන්ට කෙලවන්නම තමයි බලන්නේ. හරිද? මට විතරක් නෙමෙයි. තව ඉන්න කොල්ලෝ එවුන්ටත් කෙලවන්න බලන්නේ. හරිද? පොලිසියට තාම හරියට ඒකේ සෙඩ්ඩලා නැහනේ. මං තමයි මේ පොලිසිය හදලා ගන්න. අලවතුකොට පොලිසියට කෙලවලාම තමයි අතාරින්නේ. හරිද? ගිහිල්ලා පැමිණිලි දැම්ම වැඩක් නැහැ. හරිද? එවුන්ගේ පැත්ත තමයි ගන්න. කෙලින්ම පගා බලයට යට ගහනවා කේස් ඔක්කොම. හරිද? පගාව ගන්න එක එලවන්න ඕනේ පොලිසියෙන්. ඔව් ඔව්. ඔය සම්පත්ගේ ගෙදර ඉඳන් තමා මචං මේ අරක්කු බොණ්ඩ දීලා කට්ටිය එව්වේ. හරිද? සම්පතුයි මේ පාසි කියන එක්කනයි අදිත් කියන එක්කනයි ලොකු කියන එක්කනයි මේ සුද්ද කියලා එකෙක් ඉන්න සුද්ද කියන එකයි පොඩි කියන එකයි උන් ඔක්කොම කතා වෙලා ගැහුවේ මචං. හරිද? ආයි ඉන්නවා සමන් කියලා එකෙක්. හරිද? ඌගේ ඇත්ත නම බිකා කියන එක තමයි ඌගේ ඇත්ත නම. හම්දාවෙන් පැනලා ඉන්නේ. හරිද? හම්දාවෙමුත් ඌ හොයනවා. එවුන් තමයි මචං මේ ගෙදෙඩ්ඩ ගල් ගැව්වේ. හරිද? ගෙදෙඩ්ඩ ගල් ගහලා ගේ තනිකර කුඩු කරා. සල්ලි වගේ තිබ්බා. ලස්ස දෙකක් විතර. ලස්ස දෙකම අරන් ගියා. එවුමෝයි පොලිසිය කට්ටියයි හවුලේ තමයි සල්ලි ටික ගත්තේ. හරිද? අලවතුකොට පොලිසියෙන් ළඟ ඉද්දී පොලිස් කාර්යෝ ළඟ ඉද්දී ගැහුවේ ගෙදෙට්ට ගල්. හරිද? අපේ ළඟ සාක්ෂි ඔක්කොම තියෙනවා. දැන් උනත් ගෙදෙට්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ගේ ගණ්ඩ දෙයක් නැහැ. අල්මාරි ඔක්කොම කුඩු කරලා තියෙන්නේ. හරිද? මේ පාසි කියන කට්ටියම තමයි මේකට සම්බන්ධ. මේ කට්ටියට තාම ක්‍රියාමාර්ගයක් නැහැ. හරිද? ඒකින්ද මේ වීඩියෝ එක ටක් ගාලා ලොකුම තැනකට ෂෙයා කරලා ඕනේ. ජනාධිපතියට මේ වීඩියෝ එක යනකම් ෂෙයා කරලා දෙන්න. එච්චරයි ඉල්ලන්නේ. මචං ඔය අලවතුකොට පොලිසිය කට්ටිය තනිකර පගාව ගන්න. දන්නවද? ඔය පොලිසියේ ඉන්නේ එක්කෙනයි දෙන්නයි හොඳ කට්ටිය ඉන්නේ. අනික ඔක්කොම පගාකාරයෝ ඉන්නේ. මේ පොලිසිය මුල ඉඳන් අගට යනකම් හදන්න ඕනේ. හරිද? කෙලින්ම පොලිසියට ක්‍රියාමාර්ගයක් කරම්ම නතර කරන්න ඕනේ. අපි ගිහිල්ලා පැමිණිලි දෙකක් විතර දැම්මා. දෙකටම පොලිසියෙන් ආවා. ඇවිල්ලා අපිට බෑන්ලා ගියා යන්න. අරුන්ගෙන් සල්ලි පගාව ගන්නවා. හරිද? සල්ලි අරන් එවුන්ගේ පැත්තට තමයි කතා කරන්නේ. අපි නුවරට ගියා. තාම ක්‍රියාමාර්ගයක් නැහැ මේ පැත්තෙමොත්. මේ ඒකින්ද මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා දෙන්න ඕනේ මට. හරිද? මේ වෙලාවට උදව්වක් දෙයක් මයි පැත්තේ ඉන්න කොල්ලෝ ටික දන්නවනේ. අය එකෙන්ම ඕන දෙයකට ඉන්නවා. මේ පොලිසියේ ලොකු මහත්තයා මචං අලවතුගොඩ පොලිසියේ ලොකු මහත්තයා මට චරදනය කළා තියෙන්නේ මේ කෝල් දීලා කියනවා මේ අවුෙන් දෙපා කොහෙන්වත් වෙඩි තියනවා අරකයි මේකයි කියලා සීන් කෝන් ගොඩක් ඇදලා තියෙන්නේ. හරිද? ඒකින්ද මේ කියන්න බෑනේ අදිස්සියේ මේ මට මොනවයි වුණොත් මේ ඔය කට්ටිය දැනගන්න ඕනේනේ. හරිද? මේ උන් සතපහකට විශ්වාස කරන්න බෑ. අරක්කු බෝතලයටයි සල්ලි වලටයි දෙකට නැමිලා ඉන්නේ පොලිසියේ ලොක්කත්. හරිද? මූ තනිකර පගාකාරේ. හරිද? එච්චරයි කියන්න තියෙන්නේ. මම මේක අතාරින්නේ නැහැ. මේ වීඩියෝ එක ලොකුම තැනකට යනකම් මම දිගටම වීඩියෝ දානවා. ඔව් ඔව්. මයි පැත්තේ ඉන්න කොල්ලෝ ටික මට සපෝට් එකක් දෙහන් එකෙන්ම. හරිද? මට මේ කියපු හැම එකාම මරාගෙන යන දවසක් එනවා. එදාට ඉතින් ගොඩක් උන්ගේ ජීවිත බැලි වලට පටිහිර කළා මරයි. එක්ක මිනිහ තියේයි හැංගිලා එක තැන්වල ගස් වල එල්ලිලා තියේයි. කුණු වලවල් වල තොපේ මිනිහ හම්බු වෙයි. තොපිය කෙට්ටුවත් මම යහතින් නම් ඉන්න දෙන්නේ ඔයාලට සෙල්ලම් කරන්න ඕනෙම නම් ගෑනලමගේ හදවත් එක්කයි ආදර එක්කයි සෙල්ලම් කරන්න එපා. ඒකට වැඩි හොඳ දේවල් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මංගාවක් තියෙනවා මැජික් පහන. ඒක ඇතිල්ලුවම භූතෙක් එළියට එනවා. අපි සාමාන්‍යයෙන් ගෑන් ළමයින්ගේ ජීවිතත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඒක අපිට ආතල්. ඒක කොල්ලොන්ට තියෙන ලොකුම ආතල් එකක්. හරිද?
ඔයාගේ ඔය මේ අතුල්ලා මේ භූතයෝ බලන්න ඕනේ. ඔයා වචන කන පිට ගහලා නිකන් වදන් දෙන්න හදන්න එපා. ඔයාට වැඩි අපි වදන් දන්නවා. හරිද? වදන් පදන් කරලා ගහන හුත්තේ ගෑනිට කනට දෙයක් බලපිය වේස හුත්තේ. මෙතන එනවා බයිලා ගහන්න. හරිද? දෙකේ දාලා කුකේ අරනවා උඹට. හරිද? නිකන් ඊට පස්සේ තෝ අවුෙන්න බෑ මේකට කවුරුයි හොඳ කොල්ල පාක්කයක් දාලා අරපන් ආවල් තැනත් එක්ක. හරිද? මෙවුන්ගේ හැම තැනම යවන්න ඕනේ. මෙවුන්ට හෙන මෝලේ තියෙන්නේ. මෙවුන්ගේ මිහියු නිකන් පොන්නෝ වගේ ඇති. බලපන් ඇටි මූණේ නිකන් ඩීල් යන බඩුවක් වගේ. තෝගේ නම් මූණේ හැටි. ඔව්. අය මචං මං කියන්න තියෙන දේ කෙලින් කියනවානේ. ඔව් ඔව්. ඊට පස්සේ අවුෙන්න බෑ. තත්ත්ව භයානකයි. උඹලට වගේ සැපක් මට ලැබිලා නෑ බා. මගේ දුක උඹලට ආතල් එකක්. උඹලා වගේ හොඳට සෙරප්පු දාලා හොඳ ඇඳුම් ඇඳලා ලස්සනට යාන වාහන වල මං ගියේ නෑ බං. අඩුම තරමේ අම්මට ඉස්සර පොඩි කාලේ බිස්කට් පැකට් එකක් අරන් දෙන්න කිව්වත් පුතේ දැන් අතේ සල්ලි නෑ කියලා ණයක් වෙලා හරි කොහමරි වේපර්ස් එකක් හරි මට ගෙනත් දුන්නා. ඒ අසරණ අම්මා මාව මේ ළඟට බී කරලා ඒ අත දුක් විඳිනවා. සනාට ගැළපෙන සිංදුව තමයි ඔන්න මොකක්ද? සිතින් විතරක් පෙම් කරන්න දුරින් ඉඳ නුඹ දෙස බලා. හැම එකටම උඹලා hina වෙන්නේ.